හරි. දැන් ඔයාලා අපි ස්ක්‍රීන් ෂෙයාර් එකේ පොඩි ගැටලුවක් ආවා. ඔයාලට මේ ගෲප් එකට දාලා තියෙනවා PDF එක. සම්පූර්ණ පැසිව් වොයිස් ටියුට් එකක්ම දාලා තියෙනවා ගෲප් එකේ. ඒකේ තියෙන ප්‍රශ්න ටික තමයි ඩිස්කස් කරන්න යන්නේ. බලමු මේකේ පළවෙනි එක දාලා තියෙනවා simple present tense එකෙන්. ඒතර මේ ටියුට් එකේ ඔයාලට තියෙනවා මොකද්ද verb list එකක් පවා මේකේ අන්තර්ගත කරලා තියෙනවා. right. දැන් මේකේ තියෙනවා පුතා simple present tense. ඒතර simple present passive එකේ structure එක මතක් කරගමු. එකපාරක් කොහමද? object එක am is are එක. right. මම මෙතන ලියන්න. object එක am is are එක past participle verb එක by එක subject. මේක අයින් කරමුකෝ. by එක subject. right. ඔන්න ඔය විදිහට යන්නේ. දැන් බලමු පළවෙනි එක මේක දීලා තියෙනවා මෙහෙම. Nimali makes a birthday cake. මම දැන් බෝඩ් එකේ ඒක ලියන්නේ නැහැ මොකද මේක තියෙන හින්දා. Nimali makes. ඕකේ තියෙනවා verb එකක් make එකට s දාලා. ක්‍රියාපදයේ s තියෙන හින්දා අපි අඳුර ගන්නවා මෙයා simple present tense කියලා. දැන් අපිට හරවන්න තියෙන simple present passive වල. Nimali makes a cake. දැන් subject එක Nimali, verb එක makes, object එක a cake. object එක ගන්නවා වාක්‍යයේ මුලට. a cake. දැන් බලන්න ඒක වචනද බහුව වචනද? මෙයා ඒක වචනයි. ඒකින්ද අපි දානවා මෙතනින් is. a cake is make ගේ past participle එක made. past tense එකත් මේකම තමයි. ඔන්න object එක ගත්තා. a cake ඒක වචනේ හින්දා be verb එක is දැම්මා. past participle එක made කියලා දැම්මා. දැන් බලන්නත් දාන්න by එකයි අකට දානවා subject එක. නිමාලි කියන කෙනා අකට ගියාට වෙනස් වෙන්නේ නැහැ. a cake is made by Nimali. Right? A cake is made by Nimali. ඔච්චරයි. Nimali makes a cake. object එක මුලට ගන්න දැම්මේ. right. බලමු. next one. Nimali doesn't make sorry birthday cake කියලා තියෙන්නේ. එතකොට මෙතන a birthday cake වෙන්න ඕනේ. sorry a mistake. a birthday cake වෙන්න. sorry. a birthday cake is made by Nimali. ඊළඟට තියෙනවා දැන් අර ඔයාලා ඉගෙනගෙන ඇති active voice වල වාක්‍යයක ආකාර හතරකට හදනවා. positive, negative මෙන්න මේ විදිහට. negative එකේදී not එකතු වෙනවා. simple present එකේදී මම මේ කතා කරන්නේ කර්තෘකාරකේ active voice වල. simple present tense එකේදී පුතා not එකතු කරන්න අපි do සහ does කියන helping verbs භාවිත කරනවා. දැන් මෙතන ඊළඟට තියෙනවා මෙහෙම එකක්. Nimali doesn't make a birthday cake. දැන් උඩ තිබ්බ Nimali makes a birthday cake. මෙතන තියෙනවා Nimali doesn't make a birthday cake. right. Nimali doesn't make. වෙනස් වෙලා තියෙන උඩ එකේ doesn't නැහැ මේකේ doesn't තියෙනවා. not එකතු වෙලා තියෙනවා. දැන් not එකතු කරලා තියෙන්නේ does අරන්. ඒක නීතිය තමයි active voice වලදී ක්‍රියාපදයක් තියෙන වාක්‍යයකට වර්තමානයේදී කෙලින්ම not එකතු කරන්න බෑ. do හරි does හරි ගන්න වෙනවා. subject එක ඒක වචන නම් does ගන්නවා. subject එක බහුව වචන නම් do දාන්නේ. මෙතන නිමාලි කියන කෙනා ඒක වචන හින්දා තමයි ඔය දීලා තියෙන වාක්‍යය does එක්ක not දාලා තියෙන්නේ. හරි. දැන් active එකේ does එක්ක not දැම්මට passive එකේ අපිට does එක්ක not දාන්න බෑනේ. මොකද මෙතන is තියෙනවනේ. කවදාවත් is එකයි does එකයි එකට දාන්න නැහැනේ අපි. දැන් දීලා තියෙන just not එකතු වුණා නම් passive එකේ not එකතු වෙන්නේ is එක්ක is not නැත්නම් isn't. A birthday cake isn't made by Nimali. ඇදලි a birthday cake isn't made by Nimali. අර ඉස්සල්ලා දීලා තියෙන එකේම negative එක තමයි මේ. right. let's move to the next one. does Nimali make a birthday cake මෙන්න question form එක. Nimali උපන්දින කේක් එකක් හදනවද? does make a birthday cake. දැන් අපි Nimali makes a birthday cake කියන එකම negative දැම්මා. Nimali doesn't make a birthday cake කියන. පැහැදිලිද? එතකොට දැන් පළවෙනි වාක්‍යයේ is තිබ්බ දෙවෙනි එකේ not is not මොකද දීලා තියෙන එකේ does not තිබ්බා. එහෙනම් මේකේ is එක not දැම්මා. දැන් තුන්වෙනි එකට ගියාම දීලා තියෙන වාක්‍යයේ does එක මුලට ප්‍රශ්නයක් හදලා. දැන් අපි මොකද්ද මුලට ගන්නේ? not එකතු කරලා ගන්නවා. එහෙනම් is ඉතින් මොන එකක්? ඉස්සෙන්නේ a birthday cake is a birthday cake. past participle verb එක දැම්මා by Nimali. by එක subject දාන්න. is a birthday cake made by පොඩි පොඩි වෙනස් වෙන්නේ. ඊට පස්සේ තියෙනවා
they lock these doors, right? ඔවුන් මේ දොරවල් ළඟට දාන. They lock these doors. දැන් මෙතන ක්‍රියාවට s නම් එකතු කරලා නැහැ. හැබැයි ඒ s එකතු කරලා නැත්තේ ඇයි? මේක දීලා තියෙන they කියන subject නිසා වචන නිසා තමයි lock එකට අපි es මොකුත් එකතු කරලා නැත්තේ. ඒ වුණා මෙයක් දැන් simple present tense. They lock these doors. subject එක මොකද්ද? they. verb එක lock. object එක these doors. දැන් object එක ගන්න. එහෙනම් these doors. බහුවචනයි වර්තමානයි එන ස්ට්‍රක්චර් එක හෙන්න අපි ගන්නවා these doors are දාන්න past participle එක සරලයි lock කියන එකට අතීත කාලෙන් අපි ed අතීතයේ past participle එක 90ක් ක්‍රියාපදවල edම තමයි මතක තියාගන්න. මම ඒක ගිය සතියේත් ඔයාලට කිව්වා. එහෙනම් these doors are locked. අපි past participle verb එකට පස්සේ දානවා by subject එක තියෙන they කියලා they අදට ගියාම මොකද්ද වෙන්නේ? them වෙනවා. These doors are locked by them. Let's move to the next one. They don't lock these doors. They don't lock these doors. දැන් ඉස්සෙල්ලා අපි දැම්මේ these doors are locked. These doors දීලා තිබ්බ එකේ not එකක් නැහැ. දැන් දීලා තියෙන එකේ not එකක් තියෙනවා. දැන් දීලා තියෙන එකේ do not making are not. These doors aren't locked by them. දීලා තියෙන එකේ do දානවා. passive වල ඉන්නේ do ගන්න බෑන එක පාර ගන්න කොහොමද කියන්නේ meeting house එතන. ඒක අපි කරන්නේ මොකද්ද? not දැම්මයි ආගත්තේ object එක බහුවචන නිසා ඊළඟ බලමු. These doors are action එක හදන්නේ. දැන් right දැන් කොහොමද දාන්නේ? මම මෙතන ලියනම් these doors locked by them ප්‍රශ්නයකින්ද අපි action එක දානවා. කෙනෙකුට ගැටලුවක් වෙන්න පුළුවන් these එක දොස් වෙනවාද කියලා. ඔය ගැටලුව වෙනවා බහුතරයකට හේතුව reported speech එකයි passive voice එකයි mix කරන්නේ ඉන්නේ පටලාගෙන ඉන්නේ. passive voice වල වෙනස් වෙන්නේ නැහැ. these එක දොස් වෙන්නේ නැහැ. ඊට පස්සේ Manishi writes a letter. Right? Manishi writes a letter. Then බලමු. right එකට දාලා තිනවා මම ඉදත් කිව්වා active voice එකක් නෙමෙයි තියෙන්නේ. active එක passive වලට හරවනකොට මුලින්ම කරන්නේ verb එක ලියන්න බෑ. දැන් මේකේ s එකතු කරලා තියෙන verb එක කියන්නේ අනිවාර්යයෙන්ම simple present. active එක passive එක ගන්න කලින් verb එක බලනවා. verb එකෙන් අපි හොයාගන්න මොකද tense එක කියලා. මේකේ s එකතු කරලා හින්දා ඒක simple present. then simple present passive එකේ structure එක මතක තියාගන්න. object එක am is එක past participle verb එක subject. හරි. then object එක ගන්න වාක්‍යෙ වල මොකද්ද මේකේ object එක? a letter ඒක වචනයි වර්තමානයි අපි දානවා is. a letter is right ගේ past participle එක පුතා written. a letter is written by dan දාන subject එක මොකද්ද? Manishi. a letter Manishi writes a letter object එක ගත්තා. a letter is written by Manishi. right? ඊට පස්සේ මේකේ අර ඉස්සෙල්ලා වගේම තියෙනවා. අපිට try එකක් දෙන්න. තව තුනක් තියෙනවා right. දෙන්න බලන්න try එක. simple present tense එකේම තව එකක් තියෙනවා. ලියලා ඉවරෙච්ච ගමන් message එකක් දෙන්න. හරි? බලමු. කොහොමද තියෙන්නේ? Gajendra doesn't write. A letter is written by Manishi. Then make a note එක දාලා තියෙන්නේ කොහමද? A letter isn't written by subject එක විතරක් වෙනස් වෙනවා කොහමද? Gajendra කියලා මේකේ. දිනදිනේගේ Gajendra තියෙන ඉඳ අපි දානවා. right ඊට පස්සේ
does Piyumi write a letter? ඔතන Piyumi කියන කිපුඩි අකුරු වල වැරද්දක් තියෙනවා. PIY එන්න ඕනි. U කියද්දි. right? Piyumi කියලා එහෙම තමයි දාන්නේ. නැත්නම් සමහර වචන වල Piyumi කියද්දි. දැන් write a letter. question එකනේ යහකට එක මුලට දාලා. දීලා තිනවා කේඩස් එක මුලයි. passive voice වල is එක මුලයි. කොහොමද දාන්නේ? Is a letter written by Piyumi. Is a letter written by Piyumi. Right. ඊට පස්සේ Jayant gives a party. Subject එක දැන් verb එක තියෙනවා gives s එකතු කරලා අනිවාර්යෙන් simple Jayant gives a party. object එක කියන්නේ a party ඒක වචනයි වර්තමාන අපි දාගෙන party is give the past participle එක given. එහෙනම් දැන් give මාත් එක a party is given then දාන්න by object එක subject එක අකට දාගන්නවා Jayant. A party is given by Jayant. ඔන්න ඔය විදිහට අපි simple present passive voice ටික සාකච්ඡා කළේ. ඔකේ ඔයාලට උඩ ඔය ටියුට් එකේ තියෙනවා මේ තව වාක්‍ය තුනක්. ඉතින් we play cricket, we don't play cricket, do we play cricket කියලා ටේබල් එකක් ඇතුලේ දාලා දීලා තියෙනවා. ඒ ටික ඔයාලා තනියෙන් try කරන්න මොකද PDF එක ඔයාලට එවලා තියෙන්නේ. Right, let's move to the next one. Present continuous tense. Right. present continuous tense එක ටික සාකච්ඡා කරන්න යන්නේ. right just අපිට පොඩි විනාඩියක් දෙන්න ඔයාලා. හරි simple present එක ඊළඟට present continuous එකේ ඔයාලා උතරින් ඉඳන් කියන්න මම උතරින් ඉඳන් ලියන්නම් present continuous passive එකේ structure එක හැම වෙලේම අපි දාගන්න object එක මුලට right object එක අපි දාගන්නවා and is මේක වෙන්නේ කොහොමද කියලා අපි ගිය සති ක්ලාස් එකේ කතා කරා ing වෙනුත් දාන්න be ing be object එක එක being එක then මේ සූත්‍රයේ passive voice රණ්‍යතාවය past participle verb එක ලබයි එක subject හරි බලමු පළවෙනි වාක්‍යය කොහොමද තියෙන්නේ they are eating biscuits right මම මේ වාක්‍යය දැන් ලියා ගන්නම් they are eating biscuits right then මේකේ තියෙනවා they are eating biscuits කියලා මේක හරවන්න යන්නේ ක්‍රියාවක ing එකලා තියෙනවා continuous ing එකතු කරපු ක්‍රියාවක මුලින් තියෙනවා කියන be verb එක present continuous එහෙනම් කොහොමද යන්නේ object එක and නිසා එක be past participle verb හරිය right then subject එක අඳුරගත්තා verb එක අඳුරගත්තා object එක අඳුරගත්තා object එක එනවා මුලට මොකක්ද biscuits biscuits බාහවචනනේ ඒ අපි දානවා වර්තමානයේ continuous ing වෙනුවට passive ඉස්සල අපි දානවා ing biscuits are being then the past participle එක මොකක්ද eating
by they කියන කෙනා තමයි subject they කියන මොකක් වෙලාද දෙන්න they කියන කෙනාට යනවා දෙන්න these kids are being eaten by them දැන් මේකේ නොට් එකතු කරන්න පුළුවන් ඒක මුලට දාලා ප්‍රශ්නේ හදන්න පුළුවන් ඕන everything they aren't eating biscuits කියලා ඊළඟ එකේ තියෙනවා සුපුරුදු කරලා දැන් වෙලා තියෙන එකම දේ තමයි දීලා තියෙනවා ඔක්කේ දැන් ඉස්සෙල්ලා කිව්වා ආදින් මේකේ ඔච්චරයි දැන් අපි මොකද කරන්නේ මෙතන ආරම එතන එහෙමනම් right these kids aren't being eaten for them ගේමට ගේම නෝන අපි එහෙනම් මේකේ තමයි දැන් එකට සරල ලීසි පාසුයි ඊළඟට දීලා තියෙනවා are they eating biscuits right දැන් ප්‍රශ්නයක් අහන්නේ කොහොමද ඉස්සෙල්ලා ලිව්ව කරනවා එතන p ඉස්සෙල්ලා are eating කියලා තිබ්බේ biscuits are being eaten කියලා තිබ්බේ දැන් not එකතු කරද්දී දැන් ප්‍රශ්නේ හරිද ආයක කී මුල මෙයා ඉතින් එකම ටකයි ඉඳලා අපි සිම්පල් කරා biscuits being eaten by them right මෙතන වෙනනම් පැහැදිලි නෑ වගේ නම් මම ඇත් කියලා කියන්නම් be verb එක මුලට යන්න හයි දිනක් එකේ අරක මුලේ අපි දානවා ආයක මුලට right ප්‍රශ්නයකින් දාගෙන දානවා question mark punctuation marks ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න විරාම ලක්ෂණ ගැන මොකද ඒකෙන් ඔයාලට සමහර විට ලකුණු අහිමි වෙන එක්සෑම් එක අපි රචනා පාඩම් කරනවා එතනදී අපි සාකච්ඡා කරමු ඊට පස්සේ the child is collecting stamps the child is collecting stamps stamps means මුද්දර collecting එකතු කරනවා එකතු කිරීම එකතු කරමින් ඉන්නවා කියන එක ක්‍රියාවට ing දාලා තියෙනවා අපි දන්නවා මේ continuous be verb එකක් තියෙනවා මොකද්ද the child is දානේ වර්තමානයේ යන present continuous කොහොමද ස්ට්‍රක්චර් එක ඉන්නේ object එක am is එක being being එක past participle verb එක by එක subject සරියා මොකක්ද මේකේ subject එක the child verb එක collecting object එක stamps object stamps බහුවචන දීලා තියෙන එක the child is උනාට අපි ඉලද්දී stamps is කියන්නේ හිත අදාළ වෙන්නේ මෙතන object එක object එක ඒකම තමයි object එක පුරුදුතරම් හිත වැඩක් නැහැ මෙතන subject එකේ කොහොමද තියෙන්නේ කියන්නේ පැහැදිලිද අපිට මේ මෙතන ප්‍රධාන SEO ඉස්සර පුතා object එක right එන්නේ ගත්තා stamps බවලින් දැම්ම stamps are ing stamps are being collect ගේ past part දැන් collect ගේ past tense එක collect ed නේ අතීතෙන් ed නම් past participle එක ed දැම්ම කම් නැත මේකෙම නෙවෙයි එහෙනම් stamps are ing වෙනකොට being collected by subject එකකට දානවා the child right ඊපස්සේ the child isn't collecting stamps not එකතු කරලා දීලා තියෙන එකේ not එකතු කරලා හරි දැන් අපිට මොකක්ද තියෙන්නේ is the subject in appealing එකේ object එක බහුවචන ඉඳා right ඒක කොහොමද අපි දාන්නේ stamps are being collected by the child ඊළඟ is the child collecting stamps ප්‍රශ්නය හදන්න ඕනද is එක මොකටද අපි මොකද ගන්නේ ආයක අපේ verb එක යන්නේ එනකොම දාන්නේ stamps being collected by the child right ඊට පස්සේ Nirwan is saving cloth right Nirwan is saving cloth ඔතන පොඩි ගැටලුවක් තියෙනවා clothes කියලා හදාගන්න es දාලා clothes කියලා හදාගන්න ටියුට් එකේ Nirwan is saving clothes right ඊට පස්සේ ඒකෙම දානවා Nirwan is not saving clothes he is not saving clothes right ඔන්න right ඔයාලා දැන් ඔක try කරන්න මේ තියෙන වාක්‍ය තුන sorry එතන හතරක් තියෙනවා ඉතින් එයාට 10 ඔයාලා තනියෙන් කරන්න ඕනේ
14ට යනවා. හරි? 14 වෙනකම් කරන්න. sorry 14 නෙමෙයි. 13 වෙනකම් කරන්නකො. ඔය අන්තිමට තියෙන ප්‍රතිභා is watching a movie කියලා ඒ ටික ලේසි. මේ ටික ලේසි. වෙනසක් වෙනවා කියලා දෙන්නේ යන්නේ. බලමු. Naomi is watching us. I'm going to write down it. Right. Naomi is watching us. ING continuous is thing structure check isa past participle verb එක by එක subject. right ඔන්න දැන් structure එක අපි නිතරම structure එක කියන්න වාක්‍යයෙන් වාක්‍යයට එතකොට ඔයාලට මේක අමතක වෙන්නේ නැහැ. right මෙන්න ඉන්නවා subject එක මෙන්න ඉන්නවා verb මේක මේ කියලා වෙලා ඉන්නවා object එක. දැන් අද තියෙන මම ඔයාලට ගිය සතියේ chart එකක් දුන්නා. අර විදිහ එක පස්සෙන්. subject එක විදිහ පස්සෙන්. object දැන් අපි මෙතන සුපුරුදායි we are being past participle එක අතීතයෙන් එකට ed වාගේම තමයි past participle එකේ තියෙන්නේ. we are being watched දැන් සුපුරුදායි we are watched by Naomi. right මම ඔකට වෙනම විශේෂ විස්තර කරලා අගට ආස්තිබ්බ නිසා කෙනෙකුට පැටලෙයි කියලා හිතන නිසා right මෙන්න වගේ ලයින්කට we are playing cricket අන්න අර we එක ආයේ තියෙනවා we are playing cricket play එකට sorry verb එකට ing තියෙන ඉඳ continuous are the present continuous right ගත්ත object එක කොහමද cricket ඒක වචනයි is ing වලට දාම being නා cricket is being past participle එක played by දිනකින් අපේ ගම්මුලින් ඉන්නේ cricket is being used by us. I am studying English. කාලයකට පස්සේ මෙහෙම එකක් හම්බුනේ. බලන්න. I am studying English. sorry. verb එක ing in the continuous. and තියෙනවා. in the present continuous. object එක ගන්න මොකක්ද object එක කියකට තියෙනවා. English. English ඒක වචනේ. English එක am දාන්න බෑනේ කොහොම. එහෙනම් English is ing වෙනකොට දානවා being be. English is being studied. ඒකට දාන්නේ IED. Studied by unishly. I කියලා දෙන්නේ. I කියන කෙනාට යද්දී me. English is being studied by me. මම ඒක යෝග විශේෂයෙන් සාකච්ඡා කරගන්න තිබ්බේ. right. ඔය present tenses ටික අපි ඉවර කරලා තියාගන්න යන්නේ. ඒකයි මේ එක ළඟම දාලා තියෙන්නේ. right. මම ප්‍රශ්න අහන්නේ නැහැ ඔයාලගෙන් දැම්ම මම මේ තියෙන වාක්‍ය ටික අද මම ඔයාලට ඒක ටිකට සාකච්ඡා කරන්න යනවා. මම ටිකක් සාකච්ඡා කරනවා ඔයාලා ටිකක් සාකච්ඡා කරන්න වෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ ඒ වාක්‍ය ටික පිළිවෙලට කියන්නේ උත්තරේ ලියලා ඉවර වෙලා ඔයාලා group එකට එවන්න. එහෙම නැත්නම් group එකේ admin කෙනෙකුට හරි එවන්න. ඊට පස්සේ මම ඒ ටික check කරනවා. ඊට අමතරව passive voice වලින් ඔයාලට ගැටලු ආවොත් ආයෙ බල ඉන්න එපා. අනිවාර්යයෙන්ම අපේ ටීම් එක ආව හරි දැනුවත් කරන්න. අපි ඊළඟ දවසේ ක්ලාස් එකේදී ඒක සාකච්ඡාවට ගන්නත් පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. පැහැදිලි? right. then present perfect passive එකට යන්න හදන්න. present perfect passive එකේ මොකද sorry specialty එක මම එදා කිව්වා විශේෂත්වය මම එදා කිව්වා. එහෙනම් නැවත ආයෙ ඒක විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කාට හරි ඒක කොටස බලන්න ඕනේ නම් ගිය සතියේ lesson එක අපි recording දාලා තියෙනවා. ඒකට ගිහිල්ලා බලන්න පුළුවන් කිසිම issue එකක් නැහැ. structure එක පොඩ්ඩකට මතක් කරගන්න කොහොමද වෙන්නේ? object එක අපි දානවා මෙතනට has or have. ඊට පස්සේ දානවා BWN being. පුරුදු පරිදි past participle verb එකල by එක subject. හරි. මොකද මේ ඉතින් පළවෙනි. someone has the bag.
subject එක someone. Right? මම මෙතන ලියන්නම්. Someone has opened the door. Right. මෙන්න subject එක someone, verb එක opened තියෙන object එක the door තියෙනවා. මේක නම් lazy මොකද past participle verb එක මුතුන් වහන්න දෙන්නේ කොහොමද? එකේ දාන්නේ past participle ටික තමයි. object එක මුලට ගත්තා. මොකද්ද? the door. the door ඒක වචනයි. මෙතන has තියෙනවා නම් දීලා object එකට පස්සෙත් අපිට දාන්නේ the door ඒක වචනයි. එහෙනම් අපි දාන්නේ has. the door has ඊට පස්සේ දානවා participle එක කොහොමද? opened I සුබුල්පන්දි past participle පස්සේ දානවා. ඊට පස්සේ දාන්නේ subject එක මොකද? someone. එයා වෙනස් වෙන්නේ නෑ. Right? The door has been opened by someone. Someone කියනවා වෙනස් වෙන්නේ. කවුරු හරි ඒ කවුරුන් හෝ කියන අදහස. The door has been opened by someone. Let's move to the next one. The principal has made a speech. Subject මොකද්ද? The principal has එකෙන් අඳුරගත්ත present perfect. දීලා තියෙන වාක්‍යයේ subject එකට පස්සේ තියෙන්නේ has have. අපි passive verb object එකේ දාන්නේ has have. object එක වචන නම් has, බහුව වචන නම් have. හරි. දැන් කියනවා the principal has made speech එන ගන්න object එක මොකද්ද? speech ඊට පස්සේ ඒක වලින් අපි දානවා has. A speech has perfect නේ දානවා be double e n b. Our speech has been made by the principal. A speech has been made by the principal. object එක මුලට දාලා subject එක ද principal එක වෙනස් වෙන්නේ නැහැ. simple තමයි වෙනස් වෙන්නේ. ඊළඟට have the shot have එක මුලට දාලා මම මේක ලියා ගන්නවා මේකේ. එතකොට තව ටිකක් පැහැදිලි වෙනවා. have they shut the door? ඔවුන් දොර වහලාද? ප්‍රශ්නයක් මෙහාන්නේ. මොනවා වුණත් subject එක මොකද්ද? they. verb එක shut. object එක the door. have එක මුලටනේ. දැන් අපි බලමු object එක. object එක තමයි the door. ඒතර the door මුලට ගත්තා. the door ඒක වචනෙන් අපිට දාන්න වෙන්නේ has. the door ඒක වචනයනේ. the door has. දැන් මෙතන දීලා තියෙන ප්‍රශ්න නිසා අපි passive එක ප්‍රශ්නයක් ඉදින් ලියනවා. දීලා තියෙන එකේ passive එකේ අපි has මුලට දානවා. ඒ has මුලට දාන්නේ the door ඒක වචන නිසා එනවා has the door object එක ගන්න දැන් දාන්න. has the door been past participle එක shut past participle වලට was දානවා by දානවා subject එක. ඒක කියන්නේ අපිට ගියාම ගමන් දීලා තියෙන වාක්‍යයේ section එක ගන්න අපි passive එක කියන්නේ section එකක් විදිහටම තමයි. ඊට පස්සේ we have written a letter. හරි. ආයෙත් ඔය we have written a letter does have written a letter මේ විදිහට අපි වාක්‍ය ටික වෙනස් වෙවි ගියුම් තියෙනවා. right. ඒ ටිකත් ඔයාලට කරන්න පුළුවන්. ඒක විතර කරලා තිබ්බොත් අනිවාර්යෙන්ම message එකක් ඔයාලට දාන්න. right. I'm going to move to the next one. Simple past tense. අතීත කාලෙක passive එකට තමයි මේ යන්නේ. හරි. මම නැවත කියන්නේ ගැටලු තියෙන සියලුම දේවල් අහන්න. මොකද ඊළඟ දවසේ අපි නැවත වතාවක් මේක එකක් තමයි ඩිස්කස් කරන්නේ. නැවත පාඩමක් කරන්න යන්නේ. මේ passive voice පාඩම කරන්න කිව්ව දෙනෙක් මැසේජ් දාලා තිබ්බා අපේ කට්ටියට passive voice වල පොඩි ගැටලු ටිකක් තියෙනවා, අර්බුද ටිකක් තියෙනවා. ඒ හින්දා පාඩම කරන්න කියලා. ඒකයි අපි ගිය සතියේ ස්ට්‍රක්චර්ස් ටිකයි පැටර්න් ටික ඔක්කොම මතක් කරලා අද ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරන්න ගන්න. නැත්තම් මේක පේපර් ඩිස්කෂන් නේ යන්නේ.
ඔයාලා ඊළඟ දවසේ paper past papers ලෑස්ති කරලා තියාගෙන past papers අපි discuss කරන්න පටන් ගන්නවා ඊළඟ දවසේ ඉඳලා. එතකොට ගිය අවුරුද්දේ සිට අවුරුදු 12ක් ආපස්සට papers අපි discuss කරනවා. part 1 එකයි part 2 එකයි. right? paper එක හැදෙන විදිය හැදෙන්නේ කොහොමද? ඒ සියල්ල විස්තර කරා මම පළවෙනිම දවසේ. ඒකින්ද නැවත විස්තර කරන්න දෙයක් නැහැ. ඊළඟ දවසේ සම්පූර්ණ ක්ලාස් එක පුරාම අපි සාකච්ඡා කරන්නේ past papers ඔයාලා මොකද්ද 25 ඉඳන් ආපස්සට papers අවුරුදු 12ක ලෑස්ති කරලා තියාගන්න 25 ඉඳන් ආපස්සට සාකච්ඡාව අපි ආරම්භ කරනවා. right? ඊට පස්සේ simple past we washed our clothes කියලා දෙනවා. sorry structure එක ලිව්වේ නැහැනේ. කොහොමද දාන්නේ? object එක දැන් අතීත කාල be verbs මොනවද? was were. ඊට පස්සේ සුපුරුදු පරිදි දානවා මෙතන past participle verb. ඊට පස්සේ by එක subject. මේ මොකක්ද තියෙන්නේ? we washed our clothes. we washed our clothes. right. සරලයි ලේසි පහසුයි. ක්‍රියාපදේ දීලා තිනවා අගට ed දාන්න. අගට ed දැම්මනම් දැන් හිතන්න මේ simple past tense මේක මාතෘකාව තියෙනින්ද හොඳයි නැති එකක් කියමුණා නම්. අගට ed තියෙනවා නම් simple past tense වෙන්නත් පුළුවන් perfect tense එකක් වෙන්නත් පුළුවන් නේ. අඳුරගන්නේ කොහොමද? බලන්න have has said will have තියෙනවාද verb එකට කලින්? නැහැ. එහෙනම් simple past. subject එක we verb එක object washed object එක our clothes. object එක ගන්න වාක්‍යය මුලන කොහොමද? our clothes. බහුවචනයිනේ. ඒ හින්දා මොකද්ද අපි දාන්නේ? were. our clothes were past participle එක. අතීතෙන් ed නම් past participle එකෙන් ed දැම්මාට කම් නැත ගොඩාක් කියනවා. එහෙනම් our clothes were washed past participle verb එකට පස්සේ පොතේ අපි දාන්නේ by ඊළඟ subject එක අකට දානවා. we කියන කෙනා යනකොට වාක්‍යයකට අසු. හරි. our clothes were washed by us. ඊළඟ බලමු. we didn't wash our clothes. ඇයි මෙතන didn't දාලා තියෙන්නේ? දැන් ඉස්සෙල්ලා අපි වර්තමානදී කතා කරන්නේ. වර්තමානයේ active voice වල not එකතු කරනවා නම් do සහ does භාවිත කළා. බහුවචන subject එක නම් do, ඒකවචන subject එක නම් does. දැන් මේක අතීතයිනේ past tense නේ. එතකොට දාන්නේ do does දෙන්නගේම අතීතේ did මේක තියෙනවා we didn't wash our clothes. දැන් මතකද ඉස්සෙල්ලා not එකතු කරලා තිබ්බහින්. active එකේ not එකතු කරලා තිබ්බනම් passive එකෙත් අපි not එකතු කරානේ. active එකේ do does අගට නම් not එකතු කරලා තිබ්බේ. passive එකේ be verb එකට not එකතු කරා. active එකෙත් be verb එකට නම් not එකතු කරලා තිබ්බේ. passive එකෙත් be verb එකට not එකතු කරා. හැම වෙලේම be verb එකට තමයි passive එකේ not එකතු වෙන්නේ. එහෙනම් දැන් මෙතන කොහමද? our clothes were washed by us කියලා තියෙනවා. දීලා දෙන වාක්‍යයේ didn't තියෙන හින්දා අපි මෙතන be verb එක not දානවා. එක්ක were not නැත්නම් weren't. our clothes weren't washed by us. සරලයි, ලේසි, පහසු. right? බලමිනේ did you take the umbrella? right, did you take the umbrella? දැන් මෙතන did එක මුලට දාලා තියෙනවා. write it. did you take the umbrella? right. subject එක you, verb එක take, object එක the umbrella. did එක මුලට දාලා තියෙනවා question එකක් නිසා. දීලා දෙනවා question එකක් නම් අපිත් කරන්න ඕනේ ඒක question එකක් විදියට passive voice වලට හරවන එක. right. දැන් මේකේ did නේ තියෙන්නේ. දීලා තියෙන active voice එකේ did තිබ්බනම් passive voice එක අපිට ගන්න ඉන්නේ දෙන්නයිනේ. එක්ක was නැත්නම් were. was the word කියලා තීරණය කරන්නේ කොහමද? object එක අනුව. the umbrella කුඩය ඒක වචනද බහුවචනද? බලපු ගමන් ඒක වචනයිනේ. ඒ හින්දා දීලා තියෙන එකේ did මුල the umbrella ඒක වචනේ හින්දා අපි දානවා මෙතන was. was the umbrella was the umbrella object එක දැම්මා. ඊට පස්සේ දාන්න past participle verb was the umbrella taken. past participle verb එකට පස්සේ දානවා අපි by subject එක තියෙන මේකේ you කියලා you අගට එද්දි youම තමයි. right? did you take the umbrella? was the umbrella taken by you? සරලයි, ලේසි, පහසුයි. ටිකේ පොඩ්ඩි දෙයයි තියෙන්නේ. did එක මුලට දැම්මොත් was හරි were හරි දාන්න. was the word කියලා තීරණය කරන්න පුතා object එක ගන්න. object එක ඒක වචන නම් was.
object එක බහුවචන නම් were. හරි. එතකොට not එකතු කරලා තිබ්බොත් දීලා තියෙන වාක්‍යයේ active එකේ not එකතු කරලා තිබ්බොත් එහෙම passive එකෙත් be verb වලට not එකතු කරන්න. ඔච්චර නෙවෙන්නේ. මේවා මහා ලොකු දේවල් නෙවෙයි. right. ඊළඟ ඔන්න ඒ විදිහට තව වාක්‍ය ටිකක් පල්ලයට තියෙනවා. right. ඒ ටික ඔයාලා ගෙදරදී කරන්න ඕන. ඊළඟට මම යන්නේ past continuous passive වලට. let's see. එතකොට simple past එකේදී දැන් අපි tenses කීප එක කතා කරා මොනවද? present tense ටික තුනම කතා කරා. simple present passive ඊට පස්සේ present continuous passive සහ present perfect passive. ඊට පස්සේ අතීතේ simple past passive කතා කරා. දැන් යන්නේ ඊළඟ එකට. මොකද්ද? past continuous passive. continuous එක ing නේ දාන්නේ. මෙතනත් දාන්න. object එක was එක be ing being එක past participle verb එක by එක subject. ඕමනේ පුතා යන්නේ. ඕක තමයි ස්ට්‍රක්චර් එක. මේකත් අපි ගිය සතියේ සාකච්ඡා කළා. ඒක රෙකෝඩින් එකේ තියෙනවා. they were making a pudding. ඕක හරියට කියවන්න වචනේ. ඕක pudding වෙන විදිහකට කියවන්න යන්න එපා. they were making a pudding. Okay, right. What is the subject? This is the subject. They. Verb. What is the verb? Making. What is the object? A pudding. Object. එක ගන්න මොනවද මොකද්ද? A pudding. A pudding. ඒක වචනයිනේ pudding එකක් කියද්දි. එහෙනම් දීලා තියෙන වාක්‍යයේ word දාලා තින්නේ ඇයි? they කියන කෙනා බහුවචන නිසා. අපි was දාන්නේ ඇයි? object එක the pudding a pudding කියන එක ඒක වචන නිසා. A pudding was ing වෙනුවට දානවා being. A pudding was being. දැන් මේකේ past participle එක ඉස්සෙල්ලා අපි කතා කළා. කොහමද? made. මඩේ කියලා කියවන්න යන්න එපා. made. A pudding was being made. past participle verb ඊට පස්සේ පුතේ අපි දානවා by. by ඊට පස්සේ දාන subject එක මොකද්ද? they කියන කෙනාකට they මොකද්ද වෙන්නේ? them වෙනවා. right. A pudding was being made by them. පැහැදිලි? ඔන්න past continuous. Let's move to the next one. We were painting the picture. අර විදියමනේ. We were painting the picture. What is the subject? We were painting object the picture. Let's take the object forward. Right. when object එක මුලට ගන්නවා the picture ඒක වචනයි. ඒ හින්දා දානවා was. The picture was continuous හින්දා අපි දානවා being being. the picture was being paint के past participle එක painted. right. the picture was being painted by past participle verb ඊට පස්සේ දාන්න subject එක දීලා තියෙන වාක්‍යයේ මුලින් ඉන්නේ we. අපි we කියන එක දාන වාක්‍යට us කරනවා. right. yeah. කොහොමද දාන්නේ? the picture was being painted by we යකට ගියාම us වෙනවා. right. ඔයාලා දැන් us වෙන්න යන්න එපා. තියෙනවා. right. was she making a cake? මේකෙම මොකද්ද මේ? section එකක්. කොහොම බලන්න. was she making a cake? right. subject එක she, verb එක making, object එක a cake. දීලා තියෙන වාක්‍යයේ was එක මුලයි. එහෙනම් අපිට සිද්ධ වෙනවා passive වලදී was හරි මුලට ගන්න. was the word මුලට ගන්න කියලා බලන්නේ කොහමද? object එක ගන්නවා. මොකක්ද object එක? a cake. බලපු ගමන් ඒක වචනයි. ඒ හින්දා a cake ඒක වචනයි දීලා තියෙන වාක්‍යයේ මුලට be verb එක තියෙන හින්දා passive එකෙත් අපි be verb එක ගන්නවා. ඒක වචනත් එක්ක අපි දාන්නේ පුතේ was. was a cake. was a cake. දැන් කොහොමද දාන්නේ? ing වෙනකොට දානවා be ing. දැන් කියන්නේ was a cake being අනිත් ටිකේ මේ past participle verb එක made by she කියන කෙනාකට යද්දි මොකක්ද වෙන්නේ? her වෙනවා. was a cake being made by her. right. සරලයි. be verb එක තමයි වෙනස් වෙන එකම දේ. right. ඊළඟ මේකේ දාලා තියෙනවා
were they watching a movie අර විදියමනේ were එක මුලට දාලා ඔන්න ඔය විදියට past continuous එකටත් ඔයාලට වාක්‍ය ටිකක් දීලා තියෙනවා ඒ ටික ඔයාලා තනියම හදන්න ඕනේ හැබැයි නැවත කියනවා ගැටලුවක් තිබ්බොත් අනිවාර්යෙන් අපේ ටීම් එකේ කාට හරි හෝ ගෲප් එකට දැනුවත් කරන්න මොකද ගැටලු තියාගෙන යන්න එපා එහෙම ගියොත් මල්ල කෙලියක් වෙනවා සියල්ලටම ලෑස්ති වෙලා තමයි පේපර් එක ලියන්න අපි යන්න ඕනි ඔයාලට මේ සපෝට් එක දෙන්නේ මොකද තව තියෙන්නේ සති 20ක් විතර right සති 20ක් විතර තියෙන තව එක්සෑම් එකට අපිට එතකොට බ්‍රහස්පතින්දා දවස් විතරක් කරොත් සත් දවස් 20යි කරන්න වෙන්නේ හින්දා හරිම කල්පනාවේ මේ අන්තිම දවස් ටික අන්තිම මොහොත යන්නේ මේ ටිකේ උන්ට වැඩ කරන්න සිද්ධ වෙනවා right ඊට පස්සේ අපි යන්නේ ඊළඟට past perfect tense එකට right structure එක පොඩ්ඩක් අපි ලියාගමු ඒක ඔයාලට හොඳයි නැවත වතාවක් මතක් වෙන්න මොනවා වුණත් structure එකේ මුලටම ගේන එක්කෙනෙක් ඉන්නවනේ කවුද පුතේ ඒ තමයි object එක right object එක ගන්න වාක්‍යය මොනවා object එක අතීත කාලෙන් අපි දාන්නේ had ඒක වචන උනත් බහුව වචන උනත් කෙලිය had එක object එක had එක මෙන්න දාන පුරුදු පරිදි BWN be ඊට පස්සේ past participle verb ආයෙත් පුරුදු පරිදි by එක subject example sorry වාක්‍යයට යන්කෝ කෙලින් they had collected stamps මේවා තමයි ලේසි මේවා මේ ආයෙ past participle verb හොයන්න දෙයක් නැහැ කොහෙන්වත් මේකෙම තියෙනවා මොකද perfect නේ they had collected stamps අනිත් එක තමයි මේ past tense එකේ තවලේ past perfect එකේ අනිත් සරල දේ තමයි ඒ object එකේ ඒක වචන උනත් බහුව වචන උනත් දාන්න ඉන්නේ had කියන කෙනා විතරයි right අතන ලියලා නැහැ they had collected stamps had කියන කෙනා විතරයි right subject එක මොකද්ද they verb එක collected object එක stamps වෙන ගන්න යන්නේ object එක මොනවද stamps object එක තමයි stamps ඒක වචන බහුව වචන මොඩක් ගේම් වල තිබ්බත් දාන්න යන්නේ had stamps had පුරුදු පරිදි perfect එක අපි දානවා පුතේ BWN been stamps had been දාන්න past participle එක collected past participle verb by දැම්මා by by ට පස්සේ දානවා subject එක මෙතන ඉන්නේ they කියන කෙනා අගට යනවා them වෙලා stamps had been collected by them right they had collected stamps had been collected by them had they painted the house right ප්‍රශ්නයක් විදියට දෙන්න had they painted the house had they painted the house action එකක් නෝ subject එක මොකද්ද මුලින්ම අර දන්න ටික ගන්න ඔයාලා subject එක මොකද්ද had sorry they verb එක painted object එක the house right දැන් object එක ගන්න ඕනේ මුලට දීලා දිනවා කී head එක මුලයිනේ ආය අහන්න බලන්න දෙයක් නැහැ ඒක වචන බහ වචන ભેදයක් නැහැ පුතා මේකෙත් අපි head එක මුලට දානවා දීලා තියෙනවා කී head එක මුල හින්දා අපි මේකෙත් passive එකෙත් මුලට head එක දානවා දීලා තියෙනවා කී helping verb බැරි be verb බැරි තිබ්බොත් අපි passive එකෙත් helping verb be verbs මුලට දානවා දීලා තියෙනවා කී ඒවා මුලට තිබ්බොත් හොඳේ had ගන්න object එක the house had the house ඊට පස්සේ perfect එක දානවා been පුරුදු පරිදි past participle verb එක painted past participle verb ඊට පස්සේ by ඊට පස්සේ subject එක දාන්න මොකද්ද they කියන කෙනා අගට ගියාම පුතේ them වෙනවා right had the house been painted by them සරලයි මම නැවත කියනවා දීලා තියෙන වාක්‍යයේ helping verb එකක් මුලට දාලා තිබ්බොත් active voice එකේ passive voice එකේ අපි be verb එක මුලට දානවා ඒක වචනද බහුව වචනද කියලා තෝරගන්නේ object එක අනුව දීලා තියෙන වාක්‍යයේ help sorry be verb am is or was will be මුලට දාලා තිබ්බොත් අපි passive එකෙත් ඒවා මුලට දාලා ගන්න දීලා තියෙන වාක්‍යයේ ඔය කිව්ව ඒවට not එකතු වෙලා තිබ්බොත් passive එකේ අපි be verbs වල not එකතු කරනවා අපිට දීලා තියෙන active voice වාක්‍යයේ have has had will have නම් තියෙන්නේ ඒවා තියෙන්නේ වාක්‍ය දීලා තියෙන වාක්‍යයේ මුලට නම් අපි passive වලත් ඒවා දාන්නේ වාක්‍යයේ මුලට not එකතු කරලා දිනනවා නම්
අපිත් not එකතු කරනවා. මේක මහා මූතු දෙයක් නෙවෙයි. මේක අර නිකම් හෙන්නම් ලොකු කරගෙන දාගලන්න ඕන දෙයක් නෙවෙයි. right. හරි. ඕකේ ඉදිරි වාක්‍ය ටික ඔයාලා කරන්න ඕනේ. එතකොට ඔයාලට වාක්‍ය ගොඩයි. ඊළඟ අපි යන්නේ අනාගත කාලෙට. simple future passive. ගොඩාක් වෙලාවට ඇහෙන්නේ නැහැ මේක. හැබැයි ඉතින් කියන්න බෑනේ. කර්ම කඩාපාත් වෙන්නේ කියලා නෙවෙයිනේ. එකපාර මේකෙන්වත් කෙලියොත් එහෙම කෙලිය නේද පැසිව් වොයිස් වලට කියලා. ඒ හින්දා මේකත් අපි ඉගෙනගෙන යන්න ඕනේ. මොකද එහෙම නැත්නම් ඉතින් හිතන දේ වෙන්නෙත් නැහැ. වෙන දේ හිතා ගන්නත් බෑ වගේ තමයි වෙන්නේ. right. simple future passive. කොහොමද දාන්නේ? object එක මුලට දැම්මා. will be නේ. ආය shall be කේම්මලක් ඕනේ නැහැ. object එක will be එක පුරුදු පරිදි අපි මේකට ගැහුවා past participle verb by subject. ඉතින් මුන් දෙන්න කොයිලෝ කියත් මුන් දෙන්න නැති වෙන්නේ නැහැ. අපි අර අපිට දීලා තියෙන වාක්‍යයේ subject එක නැත්තම් ඕකුන් දෙන්න නැහැ. right. බලමු වාක්‍යය මොකක්ද දීලා තියෙන්නේ? They will watch the show. They will watch the show. මේක ලේසි මොකද will තියෙනවා නම් verb එකට කලින් අහන්න බලන්න කතා කරන්න හිතන්නවත් දෙයක් නැහැ. කොහොමද simple future. අට්ටම ලේසි මේක. right. object එක subject එක they, verb එක watch, object එක the show. object එක ගන්න බදා වාක්‍යයේ මුලට the show. ඒක වචන බහුවචන ભેදයක් මේක ඇත්තෙත් නෑ. කෙලින්ම දානවා අනාගත කාල be verb එක මොකක්ද? will be. the show will be past participle. watch ගේ අතීත බලන්න. watch ගේ අතීතට අපි ed නේද දාන්නේ? past participle එකට තරලා දාන්න. watched. මේක watched කියන්නේ ed දාලා කියවන්නේ watched. අර ed තිබ්බර සමහරව අර කෙලින්ම අර ගුරුතන්න පාත් කරලා උගුර කරකවලා දිව ලුක් කරලා watched කියලා ගන්නවා. එහෙම එපා. watched. the show will be watched. past participle verb එකට පස්සේ අපි දානවා by. දීලා තියෙන වාක්‍යයේ මුලින් ඉන්නේ they අපි අකට දානවා මොකක් කියලාද? them කියලා. right. the show will be watched by them. next, move to the next one. will they paint their house? right. ලියන්නම් ඒක. this is a question. මේක ප්‍රශ්නයක්. will they paint their house? subject එක මොකද්ද? ඒ ටික අඳුරගන්න මුලින්. they, verb එක paint. object එක their house නේ. house විතරක් නෙවෙයි. their house. දීලා තියෙන එකේ will මුලටනේ මං කිව්වනේ. මේකේ මුලට නම් passive එකේ මුලටම තමයි. හරි. දැන් ගමු. ඒක වචන බහුවචන ભેදයක් නැහැ. will. පොඩි වෙනසකට තියෙන්නේ will be නෙවෙයි මුලට ගන්නෙ will. will ට පස්සේ දාන්න object එක. will their house. ඊට පස්සේ ගහන්න මේකේ be. ඔච්චරයි වෙනසක් වෙනවා නම් වෙන්නේ. will එක කොහොමත් මුලයි. දීලා තියෙන වාක්‍යෙත් will එක මුලයි. passive එකෙත් අපි will එක මුලට දානවා. හැබැයි passive වල දීපුතේ අපි be verb එක දාන්න එපයි. එතකොට will be වෙනවා. හැබැයි will be කියන දෙන්න මුලට දාන්නේ will දාලා object එක දාලා ඉවරලා තමයි be කියන එක ගහන්නේ. එහෙනම් will their house be past participle verb එක දැම්ම පුතේ painted by they කියන කෙනාකට ගියාම them. ප්‍රශ්නයකින් අපි question mark එක දාමු. will their house be painted by them? right. හරි අමුතු දේවල් කතන අමුතු දෙයක් නෙමෙයි මේක. හරි සරලයි. වෙනස් කරේ will දාලා object එක දාලා be දාප එක විතරයි. right. ඊට පස්සේ නිකන් සාකච්ඡා කරමු. she will pass her exam. ගන්න object එක her exam passive future will be past ගේ past tense එකේදී ed දානවා. එහෙනම් මේකෙත් ed දාන. එහෙනම් her exam will be passed by she කියන කෙනාකට ගියාම her. දැන් කෙනෙකුට මෙහෙම ගැටලුවක් එනවා. she කියන කෙනා අගට යද්දී her වෙනවා නම් ඇයි her exam කියනකොට her කියන කෙනා මුලට ගද්දි she නොඋනේ? මොම පොඩි
අර්බුදකාරී තත්ත්වයක් මතුවෙන්න ඉඩ තියෙනවා. සාධාරණයි. මෙන්න උගන්වන්න යන්නේ කියලා දෙන්න යන්නේ. ඔකේ තියෙන්නේ her exam කියලා. her exam කියන්නේ පුතේ ඇයගේ විභාගය. දැන් her කියන කෙනා මුලට ගද්දි ඔයාලා හිතන විදිහට she වුණොත් she exam කියන්නේ බං ඇය විභාගය කියන එක. හරි. එතකොට මෙතන her කියන කෙනා ඇඩ් කරන්නේ adjective එකක් විදිහට. හරි. මෙයා adjective එකක් නෙවෙයිනේ. pronoun එකකට පස්සේ noun එකක් දාලා තිබ්බොත් එහෙම ඒනක මුලට ගද්දි වෙනස් කරන්න යන්න එපා. හරි. her exam ඇයගේ විභාගය. දැන් අර්ථය වෙනස් වෙන she exam ඇය කොහොමත් තනි කරන විභාගයක් නේ. කවදාවත් ඔක උත්තර ලියලා කරන්න බෑනේ. ඒක වෙනම කතාවක්. එතකොට දැන් මෙතන she exam කියලා දැම්මම කිසි අර්ථයක් නැති එකක්. ඒ හින්දා තමයි උතන her එක මුලට එද්දි she නොඋනේ. ප්‍රධානම හේතුව මේක adjective එකක් විදියට ක්‍රියා කරන නිසා. හරි. ඒ හින්දා මෙයා ඔන්න අගට her විතරක් තිබ්බොත් එහෙම අවුලක් නැහැ. මුලට she කරන්න පුළුවන්. හැබැයි හර්ට පස්සේ noun එකක් තිබ්බොත් ජීවිතේට වෙනස් කරන්න යන්න එපා. right එහෙනම් her exam will be passed by her. ඔන්න ඔය විදිහට future tense එකේ වාක්‍ය කීපයකට ඔයාලට දීලා තියෙනවා. right ඊළඟ simple future එකට පස්සේ future continuous එකක් නැහැනේ. හරි. future continuous tense එකක් නැහැ. ඊට පස්සේ තිබ්බේ අපිට future perfect එකක්. right. future perfect එකේ වාක්‍ය වලට දාලා නැහැ මේකේ. tut එකේ දාලා නැහැ. හේතුව ඒකෙන් වැඩිය වාක්‍ය එන්නේ නැති නිසා. ඔයාලට future perfect එකේ මම මෙහෙම දාන්නම්. object අපි structure එක කියමු කොහොමද එන්නේ? object එක will have එක been එක past participle verb එක by එක subject. ඔය ටික නේ. මම මේ වාක්‍යය ලියන්න. they will have අපි දාමු written a note. නිකන් හිතච්ච වාක්‍යයක් දැම්මා. they will have written a note. subject එක මොකද්ද? they. verb එක written. object එක a note. ගන්න object එක මොනවද? කොහමද? not ගන්න වෙයි. object එක will have. not will have. ඉතින් දානවා BWNB. not will have been. right ගේ past participle එක කොහොමද මෙතන දීලා නොතියෙන්නේ. එහෙනම් written. එහෙනම් not will have been written by they කියන කෙනාකට ගියාම චරයි. අර දීලා තියෙන්නේ. ඔයාලා සරලම දේ තමයි මුලින් ඔයාලට මේක පැටලෙන ස්ට්‍රක්චර්ස් ටික ලියා ගන්න. ස්ට්‍රක්චර්ස් ටික ලියාගෙන වාක්‍ය හැම ස්ට්‍රක්චර් එකකම වාක්‍යයක් දාන්න. ඒ කියන්නේ එකම වාක්‍ය හැම එකටම දාන්න. මම ගිය සති ඔයාලට කරලා පෙන්නන. එකම වාක්‍ය වෙනස් කර හැම එකටම දාන්න. එතකොට මේක පටලැවෙන්නේ නැහැ. right. අපි මේ වෙද්දි කතා කරා simple present passive ඊට පස්සේ present continuous passive present perfect passive ඊට පස්සේ past simple past passive past perfect passive සහ past continuous passive ඊට පස්සේ simple future passive සහ future perfect passive future continuous passive එක ඇත්තේ නැහැ. right. ඊට පස්සේ අපි යන්නේ අන්තිම එකට modal passive වල structure. මෙයා තමයි ඉතින් අනිත් ඒවාට වැඩිය ගොඩාක්ම ලේසි. මොකද කොහෙන් ගියත් මේ වාක්‍යයේ තියෙනවනේ modal verb එකක්. ඒ හින්දා එයාව හරවන්න ලේසි. කොහොමද? object එක අපි දානවා modal verb එක BEB. continuous වල BEING, perfect වල BEEN, modal වල BE. එහෙනම් object එක modal verb එක BEB එක සුපුරුදු පරිදි අර ටික මෙන්න past participle verb එක by එක subject. example ලා තියෙනවා. They must watch the show. They must watch the show. subject එක they. modal verb එක දීලා දෙනවා මෙන්න must. verb එක watch, object එකද
show. පුරුදු පරිදි ගමු ඔබ්ජෙක්ට් එක වාක්‍යයේ මුලට. මොකද්ද? the show. the show ඔබ්ජෙක්ට් එකට පස්සේ පුතේ දාන්නේ modal verb එක. දීලා තියෙන එකේ modal verb එක must නේ. ආයෙ වෙනස් වෙන්නේ නැහැ බං. ඒකම දානවා මේකේ must. the show must ඊට පස්සේ දානවා beb. the show must be past participle verb එක. watch के past participle එක watched. the show must be watched. එන්න පුරුදු පරිදි by subject එක මේකේ ඉන්නේ they කියලා. they කියන කෙනාකට ආවම කවුද වෙන්නේ? them වෙනවා. the show must be watched by them. modal verb එක වෙනස් වෙන්නේ නැහැ. දීලා තියෙන active voice වාක්‍ය අපිට දෙනවනේ පළවෙනි එකේ. ඒකේ තියෙන modal verb එකම තමයි passive එකටත් අපි දාන්නේ. මොනම හේතුවක් මතවත් active voice එකේ දීලා තියෙන modal verb එක passive voice එකේ වෙනස් වෙන්නෙත් නැහැ. වෙනස් කරන්නත් එපා. වෙනස් කරන්න ඔය තුන් හිතක කොහෙකවත් අදහසක් තියාගන්නත් එපා කියලා වෙනවා. right. can they paint their house? මෙන්න ප්‍රශ්නයක් අහලා තියෙනවා. let's see. subject එක can. verb එක paint, object එක their house. දැන් දීලා තියෙන වාක්‍යයේ can එක මුලනේ. ඕම් මම ආයෙ යනවා අර පරණ පාඩම් ටිකට. දීලා තියෙන වාක්‍යයේ be verb එකක් මුලට තිබ්බොත් අපි passive එකේ be verb එක මුලට දානවා. දීලා තියෙන වාක්‍යයේ have has had will have මුලට තිබ්බොත් අපි passive voice එකේ තේ ටිකම වාක්‍යයේ මුලට දානවා. දැන් මෙතන modal verb එක මුලනේ. ඒ හින්දා modal verb එකම අපි මුලට දානවා. ඒක වචන බහුවචන හොයන්න දෙයක් නැහැ නේ පුතා මේකේ. එහෙනම් can එක එහෙම පිටින් දාගත්තා මෙතන. can දැන් ගන්න passive වෙන්න object එක මුලට. එහෙනම් can their house, can their house be can their house be paint ගේ past participle එක painted. can their house be painted? සුපුරුදු පරිදි දානවා මොකද්ද? by ඊට පස්සේ subject එක they වෙන they කියන කෙනාකට ගියාම them වෙනවා. ප්‍රශ්නයකින්ද question mark එක දාන්න. right. can their house be painted by them? modal verb එක දීලා තියෙන වාක්‍යයේ මුලයි අපි passive එකෙත් දැම්මා මුලට. ඊළඟ she can pass her exam. subject එක මොකද්ද? she. modal verb එක තියෙනවා can. verb එක තියෙනවා pass. object එක තියෙනවා her exam. එහෙනම් දැන් මොකද්ද අපි සාකච්ඡා කරමු. ගන්න object එක මොකද්ද object එක? her exam. object එක දාගත්ත her exam. දීලා තියෙන වාක්‍යයේ modal verb එකක් තියෙනවා නම් passive එකට හරවද්දී හොඳට මතක තියාගන්න. object එකට පස්සේ පුතේ අපි දාන්නේ modal verb එක. මොකක්ද දීලා තියෙන වාක්‍යයේ modal verb එක? can නේ. එහෙනම් මේකටත් ගහනවා අපි can එක. එහෙනම් her exam can අමතරව එකතු කරනවා beb. her exam can be passed by she කියන කෙනාකට ගියාම her වෙනවා. her exam can be passed by her. right. ඕකේ මම ඔය පස්වෙනි එක ගන්නම්. can they invite you? right. මෙන්න දිනවා. can they invite you? එයාට පුළුවන් ද ඔයාට ආරාධනා කරන්න? can they invite you? subject එක they. verb එක invite. object එක you. දීලා තියෙන වාක්‍යය can එක මුලයි. එහෙනම් passive එකෙත් අපි can එක මුලට දානවා. can. object එක මොකද්ද? you. ඔන්න දැන් යන්න ගිය සතියේ table එකට. ඕක මතක් කරගන්න. මතක් right. මතක් කරන්න ගිහින් නිදා ගන්න එපා. එතකොට active එකේ you නම් passive එකේ you. එහෙනම් ඒක අනිත් පැත්ත මොකද්ද? passive එකේ you නම් active එකේ you. එහෙනම් can you. දැන් මොකද්ද? be. can you be past participle එක invited. can you be invited past participle verb එකට පස්සේ දානවා by they කියන කෙනාකට ගියාම them. can you be invited by them? සරලයි. right. ඔතනින් එහාට වාක්‍ය කීපයක් තියෙනවා. පිටික් කරන්න තියෙන. ඊට පස්සේ ඔයාලා මේ ටියුට් එකේ දාලා දෙන පුතේ ඔයාලගේ මේ ඉස්කෝලේ අච්චු පුතේ තියෙන වැරදි ටික පවා දාලා තියෙනවා. right. ඒ ටිකත් ඔයාලා කරන්න ඕන
ඊට පස්සේ මොනවා හරි ගැටලුවක් තිබ්බොත් අනිවාර්යයෙන්ම එක්ක ගෲප් එකට දාන්න ඕන. එහෙම නැත්නම් අපේ කවුරු හරි දැනුවත් කරන්න ඕන. මොකද ප්‍රශ්න තියාගෙන මේ කියන්න බෑ. මොකද පැසිව් වොයිස් වලින් ප්‍රශ්නයක් බොහෝ දුරට ඇහෙන්න පුළුවන්. ඊළඟට කොහොමද O level exam එකට ප්‍රශ්න හැදෙන්නේ? ඔයාලා මේ වෙනකොට papers කරලා තියෙනවා නම් ඔයාලා දන්නවා. ඔයාලට ප්‍රශ්න වගේක් එනවා අර මේ ක්‍රියාවේ නිවැරදි ස්වරූපේ දාන්න. right? Write the correct form of the verb කියලා එනවා. ක්‍රියාවේ නිවැරදි ස්වරූපේ දාන්න එනවා. හරි. ක්‍රියාවේ නිවැරදි ස්වරූපේ දාන්න එනකොට ඒක බොහෝ දුරට passive voice verb එකක් වෙන්න පුළුවන්. අපිට දැන් ඉස්සරහා papers වලදී ওই ටික හම්බ වෙනවා. බොහෝ දුරට ඒක passive voice verb එකක් වෙන්න ඉඩ තියෙනවා. right? ඒක අපි දැන් papers වල සාකච්ඡා කරනවා කොහොමද? ඔන්න දැන් සාකච්ඡා කරපු ටික අද සමරයිසේෂන් එක ගන්න යන්නේ සාරාංශයක් ගන්න යන්නේ මොනවද? අපි passive voice structures 9ට අදාළව වාක්‍ය කීපයක් අද සාකච්ඡා කළා. ඔයාලට ගෙදරදී කරන්න වාක්‍ය කීපයක් ලබා දුන්නා. right. එතකොට දැන් අපි කතා කළා කොහොමද simple present passive එකකින්. කොහොමද simple present passive, simple past passive, simple future passive. ඊට පස්සේ present continuous passive, past continuous passive කියන පහේම අනිවාර්යෙන් තියෙන දෙයක් තමයි be verbs. අපිට active voice වාක්‍ය paper එකේ දෙනවා. අපිට passive එකට තමයි හරවන්න තියෙන්නේ. දීලා තියෙන active voice වාක්‍යයේ be verb එක not එකතු කරලා තිබ්බොත් හොඳට මතක තියාගන්න passive එකෙත් අනිවාර්යෙන් be verb එක not දැමිය යුතුමයි. දීලා තියෙන active voice වාක්‍යයේ be verb එක තියෙන වාක්‍යයේ මුලට නම් passive එකෙත් be verb එක මුලට යා යුතුමයි. හරි. ඊට පස්සේ continuous tense කොහොම be ing be ඉන් දානවනේ. දීලා තියෙන වාක්‍යයේ do does did helping verbs තියෙනවා නම් ඒවා තියෙන වාක්‍යයේ මුලට නම් passive voice වල be verb එක වාක්‍යයේ මුලට යා යුතුමයි. දීලා තියෙන වාක්‍යයේ do does did මේ වගේ helping verbs වලට හෝ be verbs not එකතු වෙලා තියෙනවා නම් passive වල be verbs not එකතු විය යුතුමයි. You must. යුතුමයි. දීලා තියෙන වාක්‍යයේ have has had will have මුලට නම් ඇවිල්ලා තියෙන්නේ අපි passive voice වල ලියද්දිත් have has had will have මුලට ගත යුතුමයි. දීලා තියෙන වාක්‍යයේ have has had will have not එකතු වෙලා තියෙනවා නම් passive voice එකෙත් අපි ඒවා not එකතු කළ යුතුමයි. අවසන්. දීලා තියෙන වාක්‍යයේ modal verb එකට not එකතු වෙලා තියෙනවා නම් passive එකෙත් අපි modal verb එක not එකතු කළ යුතුමයි. දීලා තියෙන වාක්‍යයේ modal verb එක තියෙන වාක්‍යයේ මුලට නම් passive එකෙත් අපි modal verb එක මුලට ගත යුතුමයි. එච්චරයි. ඕම් passive voice ඔච්චරයි. මේවා මහා ලොකු දේවල් නෙවෙයි. මහා ලොකු දේවල් මේකේ නැහැ පුතේ. මේක මොනවා හරි ගැටලුවක් තිබ්බොත් නැවත වතාවක් මේ රෙකෝඩින් එකත් බලන්න. ඔයාලා අර ප්‍රශ්න ටික කරලා ඉවරලා group එකට හෝ අපේ කාට හරි admin කෙනෙක්ට තියෙන ගැටලු ටිකත් එවන්න. කිසි ගැටලුවක් නැහැ. ඊට පස්සේ අපි නැවත වතාවක් හෝ ඒක වෙනම සෙෂන් එකක් දාලා සාකච්ඡා කරමු. right. ඊළඟ දවසේ ඔයාලා 20:25 හරි 20:25 20:24 23 ඔහොම papers ටික හදලා තියාගන්න. අපි උඩේකේ ඉඳන් අන්තිම paper එක දක්වා target එක තියෙන්නේ අවුරුදු 12ක paper සාකච්ඡා කරන්න. ඒ වුණොත් අපි අමතර පන්ති කීපයක් හරි දාලා රැයට හරි ගමන් නැහැ දාලා මේක සාකච්ඡා කරමු. recording එක හරි ඔයාලා බලන්න. එහෙනම් ගැටලුවක් තිබ්බොත් ඔයාලා යොමු කරන්න. අදට මෙතනින් නතර කරනවා. එහෙනම් හැමෝටම good night.